අනේ ඉතින් මේ හඳපාන හොයාගෙන ආපු කුමාරිකාවට මොකද්ද වුනේ කියලා අපි බලමු. කිරි වෙහෙරට මල් නෙළුවට මගේ මතකය මට සුවඳයි. මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි. මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි. ඉතින් මල් අරගෙන ආපු කුමාරිකාවට කුමාරයෙක් හම්බ වෙනවා. මේ කුමාරයාට මේක දරා ගන්න බැරි තැන කුමාරයා මෙන්න මෙහෙම කියනවා. මලකට මෙස්සාමං රොන් බිබී තිස්සේම ඉදි මග හැරී ගියා වස්සානේ. කලකට ඉස්සරා දෙවගන වෙස්මලා මල්ලඟට බැස්ස මේ යස්සනේ. මල්ලඟට බැස්ස මේ යස්සනේ. කුණු ගොඩේ මැස් සාමං තේරුම් ගත්තේ පස්සේමං ඒත් මම පන පිටින් සඳමාලේ සිඳියන සන්තකේ සැලරි නිවන්දාකේ අනේ අනිත්‍යං සංසාරේ අනේ අනිත්‍යං සංසාරේ. ඉතින් මේක අහන් හිටපු කුමාරිකාව මෙන්න මෙහෙම කියනවා. මලකඩ පාරේ යමේ මලකඩ නැති අලේ මගේ නුඹයි මගේ පරම නිදානේ. නෑනා නුඹ නැනේ අනේ හොරා කටු එමින්නනේ උස්ම ගියත් සැපයි දවාලේ. උස්ම ගියත් සැපයි දවාලේ. කුමාරයාත් නිකන් ඉන්නේ. කුමාරයාට මේක අහලා මහුත් එක මලපයින්නවා. කුමාරයා මෙන්න මේම කියනවා. මැනිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී. එවිලේවි නෙරියේ උඹේ නගේ මගේ නෙත් එහා මෙහා යාවී. සිහිවේවි මා සිත ළඟම දැවටෙන හුරු පෙමක වැටෙන රුවනාරි මනහාරි සුකුමාරි නුඹ තමා. රුවනාරි මනහාරි සුකුමාරි නුඹ තමා. කුමාරිකාවටත් අජට ආකාශමාකාත්ම විදියට මල පයින්නවා. කුමාරිකාව මෙන්න මෙහෙම කියනවා. ඉතින් එපා මටම වංගු අතේ නුඹ මගේ පහැංගු ආලේ නුඹටම බලංගු මැනිකේ වෙන්නේ පාතව සුනංගු. ගමේ කට කර කෙල්ල හිත වෙල නුඹ රුවට බිල්ල නෙතින් එන ගතම අල්ල මගේ හිත නෑ මටම බිල්ල නෙතින් එක ගතම අල්ල මගේ හිත නෑ මටම බිල්ල නෙතින් එක ගතම අල්ල මගේ නෙත නෑ මටම බිල්ල. ඉතින් හිත මෙල්ල නැති අය මේක වැරදි විදියට තේරුම් ගන්න එපා. මල පන්න ගන්න එපා තරහ ගන්න එපා කුසල් ගැන හිතන්නේ. ජෝලිෂෙත් කරේ ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you very nice. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා බුදිය ගන්න. bye.